මේ දහම් කතා කරන්නේ. කමල් ගැන මොන හරි ආරංචියක් හම්බුණාද? අනේ ප්ලීස් මොන හරි දැනගත්තොත් අපිට කෝල් එකක් දෙනවද? මේ නම්බරකට. ඔව් thank you very much. okay. කොහෙවත් නෑ. මොකද කරන්නේ අයියේ? මට හිතා ගන්න බෑ අසල මොනා කරන්නද කියලා. හලෝ. නෑ අංකල්. අපි මේ පිටත් වෙන්න හැදුවා විතරයි. ඔව් මේ කාර් එක ගාවට යන ගම. හරි අංකල් කිසි ප්‍රශ්නයක් නෑ. අභිවන්ස අංකල්. තාත්තේ අභිවන්ස අංකල් කතා කරන්නේ. මං හිතන්නේ දැන් තාත්තලා ගියොත් හොඳයි. මං කමල කොහෙන් හරි හොයාගෙන එන්න. ඔව්. කමල් නැතුව අපි එහෙ ගිහින් මොනවා කරන්නද පුතා? මම කියලා හරියන්නේ නෑ මේ මිනිස්සු හොඳටම බය වෙලා බලන් ඉන්නේ. අඩු ගානේ අම්මලා ගියාට පස්සේ මේ මිනිස්සුක බයවත් නැති වෙයි. අනේ තාත්තේ ප්ලීස් යන්න. ඔව්. අපි ගියොත් හොඳයි. අඩු ගානේ මිනිස්සු සැනසෙවින්නේ. යන් පුංචි අම්මා. ආච්චි අම්මා එහෙ ගියාට කමක් නෑ. හැබැයි අනවශ්‍ය දේවල් එහෙම කතා කරන්න යනවා නෙවෙයි. ඔයා මෙතෙන් වෙලා මොනවද කරන්නේ? ගිහින් නංගි එක්කගෙන යන්න. කිව්වම යන්න බලන් ඉන්නේ තවත් මම පස්සේ එන්න. ඔයාට නම් වෙන වැඩක් නැහැ. කොයි වෙලාවෙ බැලුවත් මෙතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මේ ගෙදර අය ඇත්ත සිද්ධිය දැනගත්තොත් එහෙම ඔයත් එක්ක මාත් ඉවරයි. සුරණි. ඇයි මේ ඔයාගේ නංගි අද වගේ දවසක මූණ එල්ලගෙන ඉන්නේ? දකින්න මිනිස්සු හිතයි කමල් බඳිනවට අකමැතියි කියලා. ආච්චි දහම් කිව්වනේ දාච්චිට කතා කරන්න එපා කටවහගෙන ඉන්න කියලා. එහෙ ගියාට පස්සේ මෙහෙදි ඕන තරම් කතා කරන්න කිව්වා. ඇයි වද? එන්න කියලා තව කතා කරන්නත් එපාලු. ඔහොමද නෑදෑයින්ට සලකන්නේ? මොකද මේ? ආච්චි අම්මා? නෑ පුතා මේ කමල් පැනලා ගියේ නැහැ. තව ටිකකින් එහෙට එයි කියලානේ කියන්න ඕනේ. අයියෝ ආච්චි අම්මා නැහැ. කිසිම දෙයක් කියන්න එපා කටවහගෙන ඉන්න. එච්චරයි. යන් දැන් හොඳටම පරක්කු වෙලා. අසල අයියා පහුගිය දවස්වල කාවැය කමලේ මොනා රණ්ඩුවක් ඇති වුණාද? මන් දන්න තරමින් නම් නෑ අයියා. ඇයි? නෑ මන් නිකන් හැවේ. කාව්‍යා එයාලා අවද තාත්තේ? මම මේ කල්පනා කරේ ඔයා නැතුව මේ ගෙදර මම කොහොම ඉන්නද කියලා. ඒ විතරක් නෙමෙයි පුතේ. මං හිතන්නේ ඔයා මෙච්චර ආසාවෙන් ඉන්නවා කියලා තාත්තිව දාලා යන්න. අනේ එහෙම දෙයක් නෑ තාත්ති. මං ගොඩක් කලබල වෙලා ඉන්නේ. නැකතත් ළඟයි. ඒත් ඒගොල්ලෝ ගැන කිසිම ආරංචියක් නැහැ. පුතේ කලබල වෙන්න එපා. මං දැන් කෝල් කරා. ඒගොල්ලෝ එහෙන් පිටත් වෙලාලු. දැන් ළඟම එනවා ඇති. තාත්ති I'll miss you. I'll miss you too පුතේ. හිටින්නලා මේ ගෙදර තනි වෙනවා පුතේ. මට හැමතිස්සෙම ඔයාව මතක් වෙයි. ඇයි තාත්ති එහෙම කියන්නේ? කමල්ලේ ගෙදර වැඩි ඇත්තක නෙවෙයිනේ. තාත්තිට ඕන වෙලාවක ඇවිල්ලා මාව හම්බ වෙන්න පුළුවන්. ඒ වුණත් පුතේ ඔයා දන්නවා මේ ගෙදර මම වැඩිම ආදරේ ඔයාටයි කියලා. ඔයා මෙහෙන් ගියාට පස්සේ මේ ගෙදර කොහොම ජීවත් වෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ පුතේ. මං යන්නේ තාත්ති නොදන්න තැනකටවත් පිටරටකටවත් නෙවෙයිනේ තාත්ති. කමල් ගැන මං වගේම තාත්තිත් හොඳට දන්නවා.
අපේ පවුල් දෙක අතර වෙනසක් නැහැ. මට ඒ ගිහිල්ලත් මෙහෙ වගේම ඉන්න පුළුවන්. ඒ ගැන හිතලම තමයි පුතේ මම මගේ හිත හදාගත්තේ. කමල් හොඳ ළමෙක්. මන් දන්නවා කමල් කවදාවත් පුතාට දුකක් දෙන එකක් නැහැ කියලා. තාත්තේ ඒගොල්ලෝ ආවා. කමල් ගැන මතක් කරා විතරයි කමල් ඇවිල්ලා. දැන් වගේ හිතට සතුටුයි නේද? මං ගිහලා කතා කරලා එන්න. අක්කේ මන් දන්නවා ඔයා කමල්ල බලන්න කොච්චර ආසාවෙන් ඉන්නේ කියලා. ඒත් මල්ලියම කරන එක හරිය නෑ නේද? එහෙම දෙයක් නෙවෙයි මල්ලි. ඔයත් තාත්තවගේ දුක හිතෙන කතාවක් කියයි කියලායි මං එහෙම හිටියේ. මං ඩක් ගාලා ගිහින් එන්න. I really going to miss you, අක්කා. තිමනේ අක්කා ඔයත් කාත් එක්ක හරි පැටලලා වගේ මට පේන්නේ. නෑ තීක්ෂණ මම මේ කල්පනා කරේ කාව්‍ය ගැන. එයා කමල් එනකම් බලන් ඉන්න හැටි දැක්කහම ඉතින් නෑ මටත් ඒ වගේ ආදරය කරන කෙනෙක් හිටියනම් කියලා හිතුණා. not bad. ඇත්තටම මමත් ඒ වගේ ආදරය කර එන්න